අනුර හොඳින් මතක තබා ගන්නොත් තේරුණයි කැලිෆෝනියා එක නෙවෙයි මූ බලයට එද්දී ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා රාශියක්. නමුත් තමුන්නාන්සලා දන්නවා ඒක පොරොන්දුවක්වත් මූ ඉෂ්ට කරුවේ නැහැ. මූට ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අද ඒක ඌ පිළිගන්නවා සහෝදර සහෝදරියනි. අපි මේ බහණ්ඩාගාරයේ හැම රුපියලක්ම සාංගික දේපල බලා ගන්නවා වගේ බලා ගන්නවා. අපිට මෙහෙම හීනමාන නැහැ. හරිද? අලුතෙන් ඇඳුම් අඳින්න මහන්න එහෙම හීනමාන නැහැ. මොකද කියන්නද? අයි පරිවාසාන්නේ මහලේකම් කෙනෙක් ඉන්නවා. ඕගොල්ලෝ නෙමෙයිද? නියෝජ්‍ය ඇමතිකම් සෑමතිකම් ගත්ත ඕගොල්ලෝ නෙමෙයිද? කියනකන් ඉන්න ඕක අහලා මොකද හීන කියන්නේ? කියනකන් ඉන්න ඕක. ඕගොල්ලෝ තාම වල ඉඳලා අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ නේද? ඉතිහාස කරන්න දෙන්න පොඩ්ඩක්. දැන් මොකද ඔයා දැන් කිව්වේ හීන නැහැ කියලා. හීන නෙමෙයි මං කියන්නේ. ඔයා ඕගොල්ලෝ ඇමතිකම් මට මේ බාධා කරන වෙලාව ඇත්තල්ල දෙන්න. ඇමතිකම් පාක් කරන් ඉන්නේ මොනවද මේ රටට කරේ කියන එක ඇහුවේ. IMF එකට ගිහිල්ලා ගොඩ ගිය රටක් නැහැ කියලා ඔබ කියූප එකට ඒ තර්කය ගැන දැන් මොකද කියන්නේ? ඔව් ඒක කියන්නේ මේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන මූල්‍ය කළමනාකරණයෙන් විතරක් මේක ප්‍රමාණවත් නෑ කියන එක. දැන් රනිල් වික්‍රමසිංහ හදන්නේ මේ මූල්‍ය කළමනාකරණය පැත්තේ විතරමනේ. ආර්ථික දේහයට මොකද සිදු වුනේ? මම ජනතාවට කරුණු සංගවා බොරු කීමට කිසිසේත් කැමති නෑ. ඒතර අපේ අපේක්ෂාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි සහාය ලබාගත හැකි පංගුව අපි තීරණය කළා. මොකද්ද? අපේ ගිනුම් වල ඇති තියෙන ගිනුම්කරණයේ තියෙන විසඳුමක් අපිට අවශ්‍යයි. සංශෝධනය කරන ඔබේ ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විතරක් පමණක් ගොඩ ගියන්නේ නෑ. ඒක අපේ ගමේ මුදලාලට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? දේශපාලනේ මෝඩ කතා කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ ඒ ප්‍රකාශය මොඩයි කියලා ඔබ කියන්නේ. ඔව් ඒ කියන්නේ අපි අනුර සහෝදරයා මම හිතන්නේ පුන පුනා කියලා තියෙනවා ණය ගැනීම අපරාධයක් නොවේ අපරාධය ගත්තු ණය වලට කරන දේ කියලා. මට ඒවා 100ක් ගෙනත් පෙන්නන්න ඔයාලට ඕන නම්. ණය අරන් වැඩ කරන්න නම් ජනාධිපති කෙනෙක් ඕනිද වගේ ප්‍රශ්න නෑ. එහෙම නෑ. ඒ මේගොල්ලෝ කියන කතන්දරනේ. දැන් රාජපක්ෂ මහතා සංවර්ධනයක් කරන්නේ නැහැ. කොහෙන් හරි ණයක් කරන් පාලමක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් පාරක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් ගොඩනැගිල්ලක් හදන එක සංවර්ධනය නෙවෙයි. ඒක අපේ ගමේ මුදලාලට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. නායකෙක් ඕන මොකටද? ආර්ථිකය හදලා ඒ ආර්ථිකය උඩට ගියාට පස්සේ ඒකෙන් පංගුවක් බහණ්ඩාගාරයට අරගෙන බහණ්ඩාගාරයේ සල්ලි දාලා පාරක් හැදුවනම් තමයි නායකේ. එල පවුසි යුද්ධ අවසන් කරේ නෑ. යුද්ධ සිවිල් යුද්ධයක් කොයි හරි වෙලාවක අවසන් වෙනවා. ඒක අවසන් වෙනකොට මම ජනාධිපතිවරයෙක් හිටිය රටේ උත්තරයි. ගොන් රජකිනේ මහ ගොන් රැළට හිත. ආර යනකොට කාර් දෙක තුනක් කරේ යනක පිළිගන්න පුළුවන් ද සභාපතිතුමනි. එක කාර් එක හුලංගේ තනිත් කාර් එකකට නගින්න පුළුවන්. උඩ යනකොට හෙලිකොප්ටර් තුනක් කරේ යනකොට එකක ප්‍රශ්නයක් තනිත් එකට පනින්න. එකක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලාත් කිව්වනේ. යනුවෙන් සඳහන් කරමින් හෙලිකොප්ටර් යානා දෙකක් ක්‍රීඩාංගණයකට ගොඩබස්සන අයුරු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බවට හඟවමින් මාලදීවිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි නැව් වලින් 8-10 දවසක් කර දවසක් ගිනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි හුඬු. මේවා රටවල් නෙමෙයි. රටවල්ද මේ හුඬුලු. ඈ මේ ඒ හුඬුවේ ජනාධිපති ඇවිල්ලා කියන්නේ මෙතන. මෙයා රටවල්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමේ ප්‍රධාන පදනම මොකද? සමානත්වතාවය. සමාජ සාධාරණත්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානත්වය ගැන නෙමෙයි. චතුරාර්ය සත්‍ය තියෙන්නේ සත්‍ය තියෙන දුක ගැන. ඊළඟ දුක නැති කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගය දැම්මා. එච්චරයි තිබුණේ. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා තිබෙනවා මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍ය වෙන ඉන්ධන සහනාධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව හිමයි. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා. බෝරුකාරයා ඒක හිසේ ගහගෙන තියෙන තෙල් එක්ක කේසා එක්ක අම්ලා ඉන්දියාවෙන් ගිහින්. කොණ්ඩේ ගහගෙන තියෙන කට්ට චීනේ කොණ්ඩ කට්ට. ඇඳගෙන ඉන්න සාරිය ඉන්දියානු සාරිය. බැඳගෙන ඉන්න ඔරලෝසුව. හොඳම එකක් නම් ස්විට්සර්ලන්තේ, ඊට වඩා අඩු එකක් නම් ජපානයේ, ඊටත් වඩා අඩු එකක් නම් කොරියාවේ. එල්ලගෙන ඉන්න බෑග් එක ඉන්දියාවේ. දාගෙන ඉන්න සෙරෙප්පු දෙක සිංගප්පූරුවේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා ශරීරය විතරයි. හිටගෙන දෙසා